හැම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් sorry ඉතින් මට වීඩියෝ කිපයක් කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. පොඩ්ඩක් busy වුණා. ඉතින් ඔක තමයි මගේ මේ recovery process එකක් යනවා. ඉතින් මේ දේවල් ඉතින් competitions වලින් පස්සේ පොඩ්ඩක් busy. ඉතින් ඔයා දන්නවා ගොඩක්. ඉතින් මම job back කරන ගමන් හැමදේම manage කරන්නේ, maintain කරන්නේ. ඉතින් right. ඉතින් මම අද මේ වීඩියෝ එකේ කරන්න හිතාගෙන ඉන්නේ මගේ last year එකේ මට මම කියන්නේ මගේ goal වලට මම කොහොමද reach කරගත්තේ ඉතින් මම මොනවද achieve කරේ ඒ ගැන තමයි පොඩ්ඩක් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද ඕගොල්ලන්ට motivate එකක් දෙන්නත් එක්කම තමයි මම ගොඩක්ම මේ දේවල් කරන්නේ ඒක තමයි අපි මම කොච්චර මහන්සියෙන්ද මේ දේවල් කරන්නේ ඉතින් ඒකත් ඕගොල්ලන්ට පොඩි share පාරක් දෙන්න ඉතින් මේ දේවල් වලින් මම ගොඩක් ඕගොල්ලන්ට කරන්නේ ගොඩක් motivation එකක් දෙන්න බලන්න මේ වීඩියෝ එකෙන් ඉතින් 2025 මම මොනවද මේ කරගත්ත දේවල් මොනවා කියන්නේ කොච්චර මහන්සි වුණාද මේ දේවල් වලට කොහොමද මම මේ දේවල් කරගන්නේ right මේ ගැන තමයි මම මේ වීඩියෝ එක කතා කරන්නේ ඉතින් පොඩ්ඩක් වෙනස් දෙයක් හැමතිස්සෙම මම ගොඩක් කතා කරන්නේ ඔයගොල්ලන්ට এডুকেෂන් පර්පස් දෙයක් ඉතින් right මේකෙන් මම ගොඩක් ඔයගොල්ලන්ට පොඩි මොටිවේෂන් එකක් එක්කම මම කරන දේවල් වලින් කොච්චර දුරට මම එක්ස්පෙන්ස් කරනවද කොච්චර අපිට වියදම් වෙනවද කොහොමද කරගන්නේ ඉතින් මේ දේවල් ඔක්කොම ඔයගොල්ලන්ටත් පොඩි අයිඩියා එකක් ගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ ඉතින් මම හිතනවා වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට හොඳ නොලෙජ් එකක් ගන්න පුළුවන් ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න මේකේ මම හැමදේම ඔයගොල්ලන්ට කියලා දෙනවා කොහොමද අපි මේ දේවල් කරගන්නේ මොනවද මේ දේවල් වලින් අපිට මම achieve කරගත්තේ ඉතින් මම මේ අවුරුද්දේ ඉතින් right ඔගොඩක් දේවල් ඔකට දැනගන්න පුළුවන් අවුරුද්ද කොහමද මම යූස් කරේ මේ කම්පිටිෂන් වලට රයිට් කම්පිටිෂන් එක රෙඩි වෙනවා කියන්නේ ගොඩක්ම ලොකු බේස් එකක්. ඉතින් මම ගොඩක් සෙල්ලම් කරන්නේ. දැන් ඔයා හිතන්න මම මට ලැබුණා ගිය අවුරුද්දේ මම 2025 ගැන මම කතා කරන්නේ. 2025 මම ફોકસ කරා මගේ ෆස්ට් කම්පිටිෂන් එක ඔක්තෝබර්. එතකොට මම ඊට කලින් අවුරුද්දේ මම කම්පිටිෂන් ඉවරච්ච ගමන් මම ඔල්මෝස්ට් ඉවරුනේ ලාස්ට් ඉයර් මම හිතන්නේ නොවැම්බර් ඒ වගේ තමයි ඉවරුනේ. ඉතින් ඊට පස්සේ මම 6 weeks වගේ 6 to 7 weeks වගේ මම ගොඩක්ම health phase එක කියන්නේ blood test කරලා මේ හැමදේම check කරලා ඊට පස්සේ මගේ කොච්චර අපි hemoglobin තියද ඉතින් මේ හැමදේම සම්පූර්ණම check කරලා kidney liver functions මේ හැමදේම check කරලා බලනවා අපේ body එක internally කියන්නේ අපි කොච්චර අපි training කරත් මොන දේ කරත් අපි අපේ ඇතුළ ගැන දන්නේ නැහැ. ඉතින් අපි නිතරම ඇතුළ ගැන check කරලා බලන්න. ඉතින් මම mostly every 6 month මම check up කරනවා. ඒක තමයි මට උමනා වුණොත් මගේ blood count එක අපි hemoglobin level එක almost මම manage කරනවා balance කරනවා. ඉතින් ඒක ගොඩක් important වෙනවා. අපි professional athletes කෙනෙක් විදිහට සෙල්ලම් කරනකොට. ඉතින් අනිත් දේ තමයි ඔයා NNs හරි PDS හරි මේ දේවල් use කරනකොට ගොඩාක් කට්ටිය මේ දේවල් වලට ලොකු දේවල් කියනවා. මේක අහනවා ඔයාගේ ජීවිතේ ඔයාට යමක් මේක ගන්නවා රිස්ක් එක ගන්න අපි හැමතිස්සෙම කියනවා ඔයාට රිස්ක් එකක් අවශ්‍යයි without risk ඔයාට achieve කරන්න බෑ රිස්ක් එකක් ගන්නවා කියලා ඔයා deadly risk එකක් ගන්න බෑ ඉතින් එහෙනම් නිතරම හැමතිස්සෙම මේ දේවල් කම්පිටිෂන් කරනවා කියන්නේ වෙනම platform එකක් දැන් අපි international base කරනවා කියන්නේ වෙනම platform එකක් ඉතින් මේ වෙදී ඔයාට හොඳ knowledge එකක් හැමතිස්සෙම ඔයා database හරියට ඔයා යන්න ඕනේ ඉතින් ඒක ගොඩාක් වැදගත් වෙනවා right ඒක මම ඔයගොල්ලන්ට පොඩි knowledge එකක් දෙන්නේ මේ ගොඩාක් මල්ලිලා හැමෝම ඒ කියන්නේ හිතනවා මේ අපි සෙල්ලම් කරන්න පටන් ගත්ත ගමන් ඉතින් අපි මේ නිතරම සෙල්ලම් කරන්න පටන් ගත්තේ ABCD යන්නේ නැතුව කෙලින්ම Z වලට යන්න try කරනවා. ඒක දේවල් කරන්න එපා. මම ගොඩාක් training කරලා නිතරම මම බලන්නේ lean tissues නිතරම හොඳ tissues build කරන්න. ඒ කියන්නේ මම ඔයගොල්ලෝ දගෙන නැති මම ගොඩාක් ඒ කියන්නේ නිතරම මම එකම condition පිට තමයි ඉන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ගොඩක්ම old school bodybuilders ලා. ඔයගොල්ලෝ ගොඩක් study කරනවා old school bodybuilders 1980s 90s. ඒගොල්ලෝට ගොඩක් ඒ කාලවල තිබුණේ නැහැ fat burning process. ඒගොල්ලන්ට තිබුණේ නැහැ මේ fast cutting cycles. ඉතින් ඒගොල්ලෝ ගොඩක් කරන්නේ මොකද? මුළු ඒ කියන්නේ ඉයර් එකේ මේගොල්ලෝ ගොඩක් ෂේප් එකේ තමයි ඉන්නේ. ඉතින් ඒක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඒ කියන්නේ බල්ක් සීසන් එකක් කියලා කරන්නේ නැහැ. ඒගොල්ලෝ නිතරම ෆුඩ් කෑම තමයි පුළුවන් තරම් පුෂ් කරන්නේ. ඉතින් එහෙනම් මම නිතරම කියන මගේ ඇත්ලීට්ස් වල මගේ ක්ලයන්ට්ස් ලා මම ගොඩක්ම මම ෆුඩ්ස් තමයි ගොඩක්ම කෑම තමයි මේන්. කෑම and ඔයාගේ රෙස්ට් එක. ඉතින් ඒක ගොඩක්ම වැදගත් වෙනවා ඔයාගේ මසල් ගොඩ එක. ඔයා ජිම් එකේ ගිහලා බ්‍රේක් කරලා ඊට පස්සේ ඔයාගේ ෆුඩ් එකේ රිකවරි එකෙන් තමයි ඔයාව ready කරන්නේ ඊළඟ ෂොක් එකකින්. එහෙනම් අපේ recovery එක very important thing. මම ඉස්සෙල්ලාම වගේ recovery ready කරලා සම්පූර්ණ clear කරලා ඊට පස්සේ මම කෙලින් වෙනවා gain phase එකට. මම almost gain phase එකක් කරනවා
සාමාන්‍යයෙන් ඔයා හිතන්න 5 months ඒ වගේම සාමාන්‍ය කරනවා. ඊට පස්සේ මම නැවතත් අපි ආපහු නැවතත් මම මගේ හෙල්ත් ෆේස් එකට මම එනවා. හෙල්ත් ෆේස් එකේදී මම ගොඩක් චෙක් කරනවා. මගේ නැවතත් මම බ්ලඩ් ටෙස්ට් කරලා මගේ බ්ලඩ් රිපෝට්ස් අරගෙන මම නිතරම 6 months එද්දි මම ඔයගොල්ලෝ කිව්වා කරනවා. ඉතින් හෝමෝන් ලෙවල් චෙක් කරනවා. මම ගොඩක් දේවල් කරනවා. ඉතින් ඒක ගොඩක් අද එක්ස්පෙන්සිව් තමයි. ඒ වුණාට ඒක ගොඩක් ඉම්පෝටන්ට් වෙනවා. අපි මිනිහෙක්ගේ ජීවිතේ කොයි වෙලේද කියන්නේ බෑ ඔයගොල්ලෝ ඕන දෙයක් දන්නවා. ඉතින් අනික අපි කොයි වෙලේ හරි මැරෙනවා බීලා ඊට ඒක හොඳයි බීලා මැරෙන එක කියලා එහෙම මතවල ඉන්න මිනිස්සුත් ඉන්නවා. ඉතින් සමහර ඉන්නවා අපි හෙල්ත් එකේ ඉඳලා මැරෙනවා. ඉතින් මම ගොඩක් කියන්නේ කෙනෙකුට කරදරයක් නේ. කියන්නේ කෙනෙක්ගේ සහනයක් පතන්න නැතුව ඔයා හොඳ නිරෝගීමත් විදියට ඔයාට අවසන් හුස්ම ගන්න පුළුවන් නම් ඒකත් එක්තරා ලොකු භාග්යක්. ඉතින් ඒ හින්දා health is wealth. ඉතින් ඒ හින්දා ඒක තමයි ඔයාගේ ලොකුම ධනය. ඉතින් ඒ හින්දා නිතරම හෙල්ත් එකේ ඉන්න බලන්න ඒක ගොඩක් වැදගත් වෙනවා. ඔයා හොඳ ඩිසිප්ලින් එකක් ඉන්නකොට ඒක අනිත්‍යයත් ඔයා ෆලෝ කරනවා. ඉතින් එහෙම තමයි මේක ඔයාගේ මොටිවේට් එක තව කෙනෙකුටත් හම්බෙන්නේ. රයිට්. ඊට පස්සේ නැවතත් මගේ ට්‍රේනින් බේස් එක පටන් ගන්නවා. ඒකෙදි අපි ගොඩක්ම යන්නේ අපි කන්ඩිෂන් එකක් ගේන්නේ. ඒක අපි ප්‍රෙප් ෆේස් එකට යනවා. ප්‍රෙප් නේ ප්‍රෙප් ෆේස් එක. ඉතින් මගේ ප්‍රෙප් ෆේස් එක මම ගොඩක් ඊට පස්සේ කරලා මම කෙලින්ම ඇමචර් එක නැතරම ඒක මගේ තුනේ මුලම නොවැම්බර් මම ඉතාලිය යන්න තමයි මම UK යන්න තමයි ප්ලෑන් කරන් හිටියේ ඔක්තෝබර් වලට. ඉතින් මම ඔක්තෝබර් මම UK වල World Championship එක කරන්න හිතන් හිටියේ. ඉතින් සඩන්ලි මම හිතුවා මම හැමතිස්සෙම UK ගිහින් මම US මන් ළඟ වීසා තිබුණා. ඉතින් ඒ මම US යන්න නැත්තේ කියලා හිතලා තමයි මම ටක් ගාලා කෝච් එක මම කිව්වා මම කෝච් මම ලාස් වෙගාස් කරන්නේ. රයිට් ලාස් වෙගාස් කරනකොට මම කෝච් ෂොක් වුණා. කෝච් එකපාරට අප්සෙට් වුණා. කොහොමද ලාස් වෙගාස් පුළුවන්ද යන්න කියලා. මම කිව්වා පුළුවන් මට කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ රයිට් අපි ප්ලෑන් එක රෙඩි කරලා මම ලාස් වෙගාස් ඔලිම්පියා කියන්නේ ඔලිම්පියා ප්‍රොෆෙෂනල් එක තියෙන්නේ මට පහුවෙන් දවසේ අපි ඊට කලින් දවසේ. ඒ කියන්නේ මම මට තුනේ 8 ෂෝ ඩේ එක. ඊට පස්සේ 10 වෙනිදා ඉඳලා 9 ඒගොල්ලෝගේ ප්‍රොෆෙෂනල්ස්ලාගේ ඉන්ටර්විව් 10 වෙනිදා ඉඳලා ඒගොල්ලෝ ෂෝස් මේ ස්ටාර්ට් වෙනවා 12 වෙනිදා. ඒක තමයි ඉදිරිය තමයි තියෙන්නේ. ඉතින් අපි කලින් දවසේ අපේ ෂෝ එක. ඉතින් රයිට් මේකෙදි මම 4 වෙනිදා තමයි ඊට මම ෆ්ලයිට්ස් ටිකට්ස් බුක් කරනවා. ෆ්ලයිට් ටිකට් බුක් කරා. ඊට පස්සේ හොටෙල් එක බුක් කරා. ඉතින් මේ දේවල් ඉස්සෙල්ලම කරන්න වෙනවා. ඉතින් මගේ මෙම්බර්ෂිප් කාඩ් එක මම කලින් රිනියු කරලා තුනේ. ඉතින් කුවේට් එකෙන් ඉඳලා මම ෆ්ලයිට් එක බුක් කරනවා. ඔක්තෝබර් 4 වෙනිදා මම US යනවා. මොකද හේතුව මට තියෙන්නේ 7 වෙනිදා. මොකද US වලට මම ෆ්ලයි කරන ඉඳන් මට ගොඩක් ටයිම් එක මැනේජ් කරගන්න ඕන. මොකද හේතුව තමයි මම කියන්නේ අපි ගොඩක් ෆ්ලයි කරනකොට නිතර අපේ වෝටර් ඩිප්ලීට් එකක් කරනවා. ඉතින් හින්දා වතුර ඩිප්ලීට් එක වෙන්න දෙන්න හින්දා මම ලෝ කාබ්ස් තියාගෙන තමයි ෆ්ලයි කරන්නේ. ලෝ කාබ්ස් තියන් ෆ්ලයි කරලා ඊට පස්සේ ලෑන්ඩ් වුණාට පස්සේ මම හයි කාබ් මීල් එකට යනවා. ඒක තමයි මම ගොඩක් කරන්නේ. ඉතින් ෆ්ලයි කරන ඇතලීට්ස්ලා ගොඩක් වැදගත් ඒවා ෆ්ලයි කරන නිතරම අපි 0 කාබ්ස් තමයි ගොඩක් ෆ්ලයි කරන්නේ. ඔගේ විටමින් C ලෙවල් එක පොඩ්ඩක් හයි කරගන්න ඕන. ඊට පස්සේ ඔයා ලෑන්ඩ් වුණාට පස්සේ ඔයාලට පුළුවන් ෆස්ට් මීල් එක හයි කාබ්ස් මීල් එකක් යන්න. ඉතින් රයිට් මම ඔක්තෝබර් 4 වෙනිදා කුවේට් එකෙන් ෆ්ලයිට් එක කුවේට් එකෙන් මියාමි වලට ගිහිල්ලා මියාමි එකෙන් ලාස් වෙගාස්. ඉතින් මියාමි එකෙන් මම කොහොම හරි මගේ ෆුල් ට්‍රිප් එක almost ඒ කියන්නේ උදේ නැගලා පස්සේ දෝහා වලට ගියා. දෝහා වලට පැය 2ක විතර ෆ්ලයිට් එක. දෝහා වල වේටිං. ඊට පස්සේ දෝහා ඉඳලා මියාමි වලට පැය 16ක විතර වගේ ෆ්ලයිට් එකක් තියෙන එක දිගට non stop. ඉතින් ඊට පස්සේ එතනින් ලාස් වෙගාස් වලට ආපහු ගිහිල්ලා ඉතින් එතනින් ඊට පස්සේ මම ලාස් වෙගාස් නවාඩා එකෙන් මම ටැක්සියක් බුක් කරලා ඒකේ බුක් කරලා කෙලින්ම එතනින් තමයි මම කෙලින්ම යන්නේ මගේ අපාර්ට්මන්ට් එකට. මම කලින්ම වීඩියෝ එකක් දාලා දුන්නා අපාර්ට්මන්ට් එක ගැන මගේ. ඉතින් මේකෙදි මට ෆ්ලයිට් ඒ කියන්නේ ෆ්ලයිට් වලට මට ඕල්මෝස්ට් වියදම් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් 1040ක් විතර වගේ ගියා. ඒ කියන්නේ ලක්ෂ 3 ලක්ෂ මන්ද දැන් ඩොලර් එක කොහමද 300 වගේ ගන්නවා හිතුවොත් සාමාන්‍ය ලක්ෂ 3යි අර 3.5ක් විතර 3.5 අතර රේන්ජ් එකක් ගිහලා තිනවා. ඉතින් මම අපාර්ට්මන්ට් එක රෙන්ට් කරලා මම නිතරම අපාර්ට්මන්ට් එක තමයි රෙන්ට් කරන්නේ. මොකද මට කෑම හරි ගස්ස ගන්න ඊසි වෙන්න ඕන. ඉතින් මේ දේවල් ගොඩක් අදහස් වෙනවා. ආගේ ඒ කියන්නේ පීස්ෆුල් මයින්ඩ් එකක ඉන්න ඕන. වාට රිලැක්ස් එකේ ඉන්න ඕන. ඉතින් හින්දා මම ගොඩක්ම ගන්න අපාර්ට්මන්ට් මට ගියා ඕල්මෝස්ට් ඩොලර් 380ක් විතර වගේ වෙන්න 390ක් අතර. ඒ කියන්නේ 1,20,000 40000 වගේ අතර මම ගියේ 4 5 6 7 ඒ කියන්නේ 4 night night 4කට වගේ කොහමත් එකමාරක් හිට වෙනවා ගියා මට. ඉතින් ඊට පස්සේ
ඒකට අමතරව ඔයාගේ ෂෝ රෙජිස්ට්‍රේෂන් වලට මට ඔල්මෝස්ට් ගිහිල්ලා තියෙනවා ලක්ෂ 2කට විතර ප්‍රමාණයක් ගිහලා ඩොලර් 650 මං හිතන්නේ මට මතක හැටියට කැටගරි දෙකකට. ඊට පස්සේ ඒකෙදි මට ඔල්මෝස්ට් ඔය වගේ තමයි ටෑන් වලට වෙනම සාමාන්‍ය 30000 40000 විතර වගේ ගියා ටෑන් වලට. මම දැන් 30 40 තමයි ඩොලර් රේන්ජ් එක වෙනස් වෙනවා. ඉතින් ඔල්මෝස්ට් ෂෝ ඩේ එක තියුනේ මගේ 8 වෙනිදා 7 වෙනිදා. ඉතින් මම ගිහිල්ලා සාමාන්‍යයෙන් මම ෆස්ට් ටයිම් කරා. ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකක් දැකලා ඉතින් මම දාලා තියෙනවා ප්‍රී ස්ටේජ් මසාජ් එකක් මම කරා. මම ෆස්ට් ටයිම් කවදාවත් මම ගොඩක් කරලා නැහැ. ගොඩක් කට්ටිය මට කියන්නේ මසාජ් කරන්න හොඳ නැහැ. මොකද මාක්ස් හිටන මේ දේවල්. ඉතින් මගේ කෝච් කෙලිම කිව්වා ෆීමේල් ප්‍රොෆෙෂනල් ප්‍රී ස්ටේජ් ඇතුළේ මසාජ් කරන තෙරපිලා දෙන්නෙක් එනවා. ඉතින් මට ඇවිල්ලා ඊට පස්සේ මට ඒ ලේඩි කෙලිම මට මැසේජ් කරා. ජයගත් කෝච් කිව්වා ඔයා එනවා ලාස් වේගස් මාව අපිව කන්ටැක්ට් කරන්න කියලා. ඉතින් මම ඊට පස්සේ ඒකේ බුකින් එක තමයි ඩොලර් යුරෝ 180ක්. ඒ කියන්නේ සාමාන්‍ය ලංකාවේ 67000 70ක් අතර નો පැය එකමාරක වගේ ප්‍රී ස්ටේජ් මසාජ් එකක් ඇත්තටම ඒක කරේ එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඉතින් හරියටම පැයයි ගාන සම්පූර්ණම ෆුල් පම්ප් එකක් ඒගොල්ලෝ මේව කරනවා. ඉතින් මගේ ඊට 8 වෙනිදා තමයි ෂෝ එක තුනේ. ඉතින් නැවතත් 8 වෙනිදා මම උදේ ගිහිල්ලා ෂෝ එක ඊට පස්සේ මම 9 වෙනිදා ආපහු එනවා. මොකද ඔක දවස් ගණන් ඉන්නවා දන්නවා පේඩ් එක වැඩි හැමදේම. ඉතින් කෑම වියදම් තියෙනවා ඒක ඇතුලේ වෙනම. ඉතින් ඒක වෙනම යනවා. ඉතින් ඒවා මේවට අදාළ වෙන්නේ නැහැ. ඒවා වෙනම යනවා. ඉතින් 9 වෙනිදා මම ලාස් වේගාස් වලින් නිව්යෝක් වලට ෆ්ලයිට් එක, නිව්යෝක් වලින් දෝහා වලට, දෝහා එකෙන් කුවේට් ෆ්ලයිට්. ඉතින් විදිහට තමයි ආවේ. ඉතින් මම ඒකෙදී මම 3rd ප්ලේස් එක ගත්තා. ඉතින් මේ තමයි මගේ මේ මෙඩල් එක. මගේ නම්බර් එක 311 3rd ප්ලේස් එක. ඉතින් මාස්ටර් 35 මොකද ඕපන් එකට ඒකෙන් මම 3 වෙනියා වුණේ. ඉතින් මේකේ මම දෙවෙනියා වුණා නම් මම කෙලින්ම ඕපන් එකේ C ක්ලාස් එකට මට පාටිසිපේට් කරන්න තෝනේ. ඉතින් ඒකේ මම 3 වෙනියා වුණ හින්දා මට ඊළඟ කැටගරියට යන්න chance එකක් හම්බුන්නේ නැහැ. රයිට්. ඉතින් ඒක ඉවර කරලා මට ඕල්මෝස්ට් එතන ගිහිල්ලා තියෙනවා සාමාන්‍ය මම කියන්නේ ෂෝ රෙන්ට් එකට ෆ්ලයිට් ෂෝ එක රෙජිස්ට්‍රේෂන් ටෑන් වලට. ඒ කියන්නේ රෙන්ට් ෆ්ලයිට් ෂෝ රෙජිස්ට්‍රේෂන් ටෑන්. ඉතින් මේකට ඕල්මෝස්ට් මට සාමාන්‍යයෙන් ගිහිල්ලා තියෙනවා ලක්ෂ 8කට වගේ කිට්ටු වෙන දවස් 4ට. ඒ කියන්නේ අනිත් කිසිම දෙයක් නැතුව, ඒ කියන්නේ අනිත් දේවල් කිසිම දෙයක් නැතුව ඉතින් ওই මසාජ් අනම්මනම් ඒ දේවල් නැතුව සාමාන්‍යයෙන් අර බේසික් වලට මට දවස් 4ට ගිහිල්ලා තියෙනවා ලක්ෂ 8 9 වගේ සාමාන්‍ය වානික හිතන්න ලක්ෂ 8යි 10 අතර තමයි මුළු සම්පූර්ණ ෂෝ ඩේ එක වෙනකන් ඒ දවස් ගානට දවස් 4ට තියෙන සම්පූර්ණ හැමදේමත් එක්ක එකතු කරොත් එච්චර වගේ විදමක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක තමයි මගේ ලාස් වේගාස් ෂෝ එක. ඒක ඩ්‍රීම් එකක්. ඒක මගේ අමතක වෙන්නේ නැති මෙඩල් එකක් තමයි මේ මෙඩල් එක. රයිට්. ඊට පස්සේ මම එතනින් ආවට පස්සේ මම ආයෙ නැවත ට්‍රේනින් කරලා මම ફોකස් කරනවා ඉතාලි යුරෝ මාස්ටර් චැම්පියන් නම්බර් 13 වෙනිදා කුවේට් එකෙන් නැවතත් මම ෆ්ලයි කරනවා ඉතාලියකට. ඉතාලියේ යුරෝ මාස්ටර් චැම්පියන්ෂිප් එක. මේකේ ගොඩක් හේතුව තමයි මේකේ ප්‍රෝ කාඩ්ස් එක අපේ මාස්ටර් කැටගරි එකට ප්‍රෝ කාඩ් දෙකයි ඊළඟට 45 ප්ලස් එකට එකයි. ඉතින් මේකේ සාමාන්‍ය ටෝටලි 46 හරි 42 ප්‍රෝ කාඩ් තියෙන ෂෝ එකක්. ඉතින් ගොඩක් කැටගරිස් වලට ඒගොල්ලෝ හෙල්ප් කරනවා. ඒ කියන්නේ මාස්ටර්ස් ඔලිම්පියාකට යන්න තරම් ඔයාට ලොකු රේන්ජ් එකකට ඔයාට හරි ගස්ස ගන්න පුළුවන්. ඉතින් මේකේ 35 වලින් තමයි පටන් ගන්නේ. 35 40 until මම හිතන්නේ 55 plus වගේ එනකන් එනවා. ඉතින් 50 above හරි 55 plus හරි. ඉතින් right මේකෙදි මම 14 ඇතර මේකේ මම පොඩි mistake එකක් වුණා. මොකද මම mostly ඉතාලියට try කරොත් සාමාන්‍ය දවසකට දෙකකට කලින් වගේ මම fly කරන හේතුව තමයි මොකද ඉතාලියේ weather එක සමහරකට අපිට ටිකක් අමාරුයි. එකපාරට අපේ වතුර බොඩි එකේ හිටිනවා. ඉතින් මම මේ සැරේ වුණාට ගොඩක් කරේ expenses ගොඩක් තියෙන හින්දා මම කරේ 15 ෂෝ එකකින්ද 13ට try කරලා 14 registration කරලා එතකොට 15 ෂෝ එක කරා. ඒකෙන් පොඩි මිස් එකක් මට වුණා. හේතුව තමයි 13 වෙනිදා මම උදේ පාන්දර 3යි මෙහෙන් ට්‍රේනින් කරනවා. ජිම් එකේ ට්‍රේනින් කරලා 6ට ෆ්ලයිට් එක 7ට ෆ්ලයිට් එක තුනේ උදේ ෆ්ලයිට් එයාපෝට් එකට ගිහලා මෙහෙ තනිකර foggy ෆ්ලයිට් එක ඩිලේ වෙලා මෙහෙන් ෆ්ලයිට් එක ගියේ උදේ දවල් 1ට. ඒතර දවල් 1ට ගියාම එතන මම 7ට යන්න තිබිච්ච 7 8 9 10 11 12 1 පැය 5ක් 6ක් විතර මම එයාපෝට් එකේ ඉඳලා තමයි මෙහෙන් කුවේට් එකෙන් ගියේ. ඒක ලොකු ඉෂුව එකක් වෙනවා. මොකද ලෝඩ් කරන්න බෑ, කන්න විදියක් නෑ, වතුර හෝල්ඩ් වෙනවා බොඩි එකේ.
ඒ කියන්නේ මම අන්තිම ෂෝ එක වෙනකම් දේ වෙනකම් salt and water use කරන කෙනෙක්. ඒ කියන්නේ මම වතුර ස්ටොප් කරන කෙනෙක් නෙවෙයි. proper channel එකේදී අපිට salt and water ගොඩක් වුණා මසල් එක හරියට මේක. ඉතින් මගේ දවසට එන වතුර ප්‍රමාණයක් තියෙනවා. ඒ වතුර ප්‍රමාණය යනවා සාමාන්‍යයෙන් අපි high ගිහිල්ලා low එනවා. කියන අන්තිමට තානේ මම ෂෝ එකට කලින් දවසේ ලීටර් එකමාරක් දෙකක් විතර වගේ සාමාන්‍යයෙන් තියාගන්නවා ෂෝ ඩේ එකට මම බොඩි එකේ මූවමන්ට් එකත් එක තමයි තියාගන්නේ සෝල්ට් මම සාමාන්‍ය ෂෝ එකට කලින් දවසේ ග්‍රෑම් 9ක් විතර යනවා ෂෝ ඩේ එකේ සාමාන්‍යයෙන් උදේට ග්‍රෑම් 3ක් විතර ගන්නවා ඒ මීල්ස් අනුව තමයි මම යන්නේ ඒක මගේ මම යන පැටර්න් එක තමයි ඒ විදිහට මොකද නිතරම අපි හොඳට බ්ලඩ් ෆ්ලෝ එක දෙන්න ඕන ඇඟට මසල් එක හොඳට පම්ප් වෙන්න රයිට් වෝටර් කටින් කරන්නේ නැහැ කවදාවත් මම යෝගද සෝල් කට් එක කරන්නෙත් නැහැ කවදාවත් මම. ඒක ඔනස්ලි මම කියන්නේ මේ බොරුවට කියන දෙයක් නෙවෙයි. මාත් එක්ක ඕන ට්‍රේනින් වල මාත් එක්ක ගිහිල්ලා බලන්න පුළුවන් මම කොහොමද කරන්නේ කියලා. ඒක ඔයගොල්ලෝ දැක්කොත් තේරෙයි. රයිට්. ඉතින් මේකෙදි මම 13 වෙනිදා ඉතාලියට ෆ්ලයි කරේ කොහොමද? කුවේට් එකේ ඉඳලා මෙල්පෙන්සා වලින් මම කරේ ගියාම යාළුවෙක් මගේ ක්ලයන්ට් කෙනෙක් ආවා මාත් එක්ක. ක්ලයන්ට් කෙනෙක් ඇවිල්ලා මාව පික් කළා මම අපි එතනින් මෙට්‍රෝ එකේ ගියා මෙල්පෙන්සා එකට එතනින් අපි මං හිතන්නේ බස් එකේ තමයි අපි ඊට පස්සේ බස් එකෙන් ගිහිල්ලා එතනින් ඊට පස්සේ බහැලා බස් එක නෙවෙයි නිකන් ට්‍රෑම් කාර් එකක් වගේ ට්‍රෑම් එකේ ගිහිල්ලා ට්‍රෑම් එක තුනේ ඒකේ ගිහිල්ලා මෙට්‍රෝ කෝච්චිය වගේ තියෙන්නේ ඒකේ ට්‍රෑම් එකේ ගිහිල්ලා එතනින් මගේ vlog වල බලන්න පුළුවන් මේ දාලා තියෙනවා මම සම්පූර්ණ දවස් ගත වෙච්ච හැටි කොහොමද ගියේ ඉතින් හැමදේම ඉතින් එතනින් බහැලා මගේ ලොකේෂන් එකට ගියා. ඉතින් රෑ ගියේ ගොඩක් රෑ වෙලා ඇත්තටම ගොඩක් රෑ වෙලා. ඊට පස්සේ මම ටක් ගාලා මට පොද ට්‍රේනින් උන්නේ නැහැ. උදේම ට්‍රේනින් කරලා ගිය ගමන් සම්පූර්ණම next day මට ට්‍රේනින් නැහැ. රෙස්ට් ඩේ එකක් ගත්තම රෙස්ට් ඩේ ගත්ත දවසේ රෙජිස්ට්‍රේෂන් එක තුනේ. ඉතින් හොටෙල් එකේ රෙජිස්ට්‍රේෂන් කරලා මම රෙජිස්ට්‍රේෂන් එකට ගියේ ඉතින් මම සාමාන්‍යයෙන් මිලාන් එකේ ගිහිල්ලා මම ඒරියා සම්පූර්ණයෙන් දන්නවා ඉතින්. ඉතින් ඒක ඉෂුව එකක් නැහැ. මම ඊට පස්සේ එතනට ගිහිල්ලා එතනින් රෙජිස්ට්‍රේෂන් කරලා ඊට පස්සේ ගොඩක් ෆ්ලයි කරේ මම කුවේට් එකේ ඉඳලා තමයි බුක් කරේ. ඉතින් කුවේට් එකේ බුක් කරද්දි මට ඕල්මෝස්ට් ටිකට්ස් වල සාමාන්‍යයෙන් ලක්ෂ 2ක් විතර වගේ සෙට් වුණා. 190 වගේ KD ඊට පස්සේ රෙන්ට් එකට මට ඕල්මෝස්ට් අපි මොකද රෙන්ට් එක ගොඩක් උනේ සම්පූර්ණ හොටෙල් එක කෝච් දෙනවා කියලා ඊට පස්සේ අපි දෙන මම ගන්නකොට ඊට පස්සේ ආවකෝ නෑ මම බුක් කරන්න අපි රූම් දෙකක් එක බුක් කළා ඊට පස්සේ අපි ඒක ෂෙයා කරා. ඉතින් මට ෆස්ට් ගොඩක් කියලා මොකද ලාස්ට් ටයිම් එයා එද්දි සම්පූර්ණම හොටෙල් එකට මම කියන්නේ අපාර්ට්මන්ට් එක මම ගියක් වගේ වෙනම ගන්නෙ. ඒක මම වෙනම මම අරගත්තා මං කොයාට එන්න මම අරන් තියෙන්නේ. ඊට පස්සේ මේකෙදි කොහා මම ඊට පස්සේ ආවකෝ නෑ ඔයා ගන්න කියන්නේ මම බුක් කරන්න ඊට පස්සේ මං කොහේ නෑ බුක් කරනවා එහෙනම් මම half pay කරන්න. ඊට පස්සේ මම යාට pay කරා almost මං හිතන්නේ ඒකේ share එක හැටියට මම යාට pay කරා සාමාන්‍යයෙන් 90000ක් විතර වගේ. මොකද අපි almost මම ගත්තොත් ගන්න කියන්නේ අපි ගත්තොත් ගන්නේ ගොඩක්ම හොඳ comfortable කියන්නේ ලොකේෂන්ස් තමයි අරගන්නේ. කියන්නේ ගියාම ඔයා විඳින්න යන්නේ විඳවන්න නෙවෙයි යන්නේ ඔයා එන්ජොයි කරන එක්ස්පීරියන්ස් එකක් ගන්න යන්නේ. ඉතින් විඳින්න ඕන. ඉතින් විඳින්න තමයි යන්නේ විඳවන්න නෙවෙයි යන්නේ. ඕකේ. ඒ කියන්නේ මම පුළුවන් නම් කරනවා බැරි නම් නිකන් ඉන්න එක තමයි මගේ process එක. ඔයගොල්ලෝ දැනගලාදී කවදාවත් මම අඬා දොඩාගෙන කියලා නැහැ. මහන්සි වෙලා හම්බ කරනවා පුළුවන් නම් ෂෝ කරනවා නැත්නම් නිකන් ඉන්නවා. ඒක තමයි process එක. ඉතින් ඒක කරා ඊට පස්සේ රෙන්ට් එක ඒ විදිහට මම ගියා. ඊට පස්සේ ෂෝ එකට ගොඩක් මේකේ ගොඩක් ගණන් යුරෝස් 550 වගේ ගියා. මම කැටගරිස් දෙකක් සිලෙක්ට් කරා. ඒකෙදි ඕල්මෝස්ට් දෙකක් කිට්ටු වෙන්න වගේ එනවා. ඉතින් ඒකෙදි ටෑන් වලට ඕල්මෝස්ට් 30ක් ඕල්මෝස්ට් ටෑන් එක විදිහට තමයි යන්නේ. මොකද මම කරන්නේ ෂෝ ඩේ එකේ টপ ලේයර් එක විතරයි මම කරන්නේ. මොකද කලින් ගොඩක් කට්ටිය නයිට් ටෑන් එකත් කරනවා. මම නයිට් ටෑන් කරන්නේ නැහැ. මම ෂෝ ටෑන් එක විතරයි කරන්නේ. ෂෝ ටෑන් එකයි ග්ලේසර් එකයි විතරයි කරන්නේ. ඉතින් ඒක ඒගොල්ලෝ සම්පූර්ණ ප්‍රෝ ටෑන් එකෙන් කරන්නේ. ඉතින් මොකද අපිට වෙනත් ටෑන්ස් වල අදාළ නැහැ. කෙලිම ප්‍රෝ ටෑන් එක විතරයි ස්ප්‍රේ එක. ඊට පස්සේ ඒගොල්ලෝ කෙලිම ෆීමේල්ස් වල තමයි ගොඩක් කරන්නේ. ඉතින් හේතුව තමයි මේල්ස්ලට මෑන් ෆීමේල් දෙකම කරන්න පුළුවන් හින්දා ඒගොල්ලෝ ගොඩක්ම ෆීමේල්ස් තමයි ඉන්නේ. ඉතින් ඊට පස්සේ මම ඒකෙදි මට සෙකන්ඩ් ප්ලේස් එක මම තමයි ඒකට සෙට් වුනේ. ඉතින් මම ඔක්කොම ෆ්‍රේම් කරලා තියෙන යුරෝ මාස්ටර් මගේ නම්බර් එක. ඉතින් ඕගොල්ලෝ පික්චර්ස් මගේ දැකලා ඇති. ඉතින් මේකේ තමයි මගේ සෙකන්ඩ් ප්ලේස් එකට හම්බුනේ මාස්ටර් යුරෝප් චැම්පියන්ෂිප්. ඉතින් ගොඩක්ම එක්ස්පීරියන්ස් තියෙන ෂෝස් මේවා. ඉතින් මේක ඇතුළේදී ගොඩක් ඉතින් අපි වෙනම ටැක්සි රෙන්ටල් ඉතින් දේවල් පාවිච්චි කරනවා. ෆුඩ් එක්ස්පෙන්සස් වෙනම යනවා. සාමාන්‍යයෙන් මම මේකටත් ඕල්මෝස්ට් මොකද කෝචුත් අතන ෂෙයාර් කර හින්දා මට සාමාන්‍යයෙන් රෙන්ට් ඒ වගේම තමයි ෆ්ලයි ටිකට් and show registration tan almost 7 and ඒ කියන්නේ ලක්ෂ 7.8ක් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ නිකන් හිතන්න 7 to 8 වගේ බේසික් ගිහිලා තියෙනවා. පොඩි එක්ස්පෙන්සස් නැතුව. ඉතින් ජෙනරලි ගත්තොත් ඉතින්
කලින් එකයි මේ කියන්නේ මම ඔක්තෝබර් 4 කරනවා ඊට පස්සේ නොවැම්බර් 14 කරනවා මම consecutive 1 2 3 month මේ මාස ඒ කියන්නේ US එක ඉවරලා හරියට මාසයක් ඇතුළත ඊළඟ කරනවා ඊළඟට මාසයක් ඇතුළත ඊළඟ කරනවා. ඉතින් සම්පූර්ණයෙන්ම ලොකු එක්ස්පෙන්සස් ටිකක් තමයි දාගන්න වෙන්නේ. ඉතින් ඒකතුව තමයි එක්ස්පෙන්සස් තියෙන ගේම් එකක් අලුත් තැන්වල අලුත් අප්‍රෝච් කරන්න of course මහන්සියෙන් හම්බ කරන්න ඕන. අනික ඔයා ඒ දේවල් හරියට යුටිලයිස් කරන්න ඕන. මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ඔයාට ලංකාවේ මම හිතන්නේ ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න මම ලංකාවේ ඇතලීට් කෙනෙක් හැටියට ඉතින් ගොඩක් මම යන එක ෂෝ එක මට ලංකාවේ කෙනෙක්වත් හම්බෙලා නැහැ කිසිම කෙනෙක්. ඉතින් මම ගොඩක් ප්‍රවුඩ් වෙනවා. අනික තමයි ඕගනයිසේෂන් එකෙන් IFBB NPC ඕගනයිසේෂන් එකෙන් ගොඩක්ම මම ගියාම ඉවෙන්ට් මැනේජර් කෙලින්ම ඒගොල්ලෝ දැක්ක ගමන් ඉතින් මේගොල්ලෝ සමහර අය ෆස්ට් ටයිම් කියනවා අපි ශ්‍රී ලංකන් ඇතලීට්ස් කෙනෙක් අපිට හම්බෙන්නේ. ඉතින් ඒක ගොඩක් ලොකු දෙයක්. ඉතින් මේ දේවල් ගොඩක්ම ඉතින් හිතට වදින දේවල්. ඉතින් රටකින් අපිට කරන්න පුළුවන් අප්‍රෝච් එකක් දෙන්න පුළුවන් වුණාම තමයි අනවුන්ස් කරද්දි කෙලින්ම කියනවා from Sri Lanka all the way from Sri Lanka කියනවා. ඉතින් ඒක ගොඩක්ම ලොකු හයියක්. ඉතින් සමහරු ලොකු ක්ලැපින් ඉතින් සපෝට් එකක් අපේ ඔඩියන්ස් එකෙන් ඒගොල්ලෝ අපිව දන්නෙත් නැහැ. ඉතින් ඒ අපි යන දුර මහන්සියට තමයි ඒක හම්බෙන්නේ. ඒක ගොඩක් වටිනවා ඒක. ඔක්කොම ෂෝස් ටික ඉවරලා ඉතින් මම 10 ෂෝ එක ඉවරලා මගේ 15 මම 16ම ෆ්ලයිට් එක අරගත්තා. 16ම ෆ්ලයිට් එක අරගෙන මම කුවේට් එකට ආවා. හේතුව තමයි මට දවස් දෙකකට දවසකට පස්සේ මට ඩියුටි ස්ටාර්ට් කරන්න තුන. ඉතින් අනික එතන ඉඳලා තේරුම එක නිකන් unnecessary money waste කරලා වැඩක් නැහැ. කෝච් උදේම ගියා ඒගොල්ලෝ. ඔයගොල්ලෝ මගේ vlog එක බලන්න පුළුවන් day vlogs ඉතාලි මම මේකේ දාලා තිනවා. උඩ ලින්ක් බලන්න පුළුවන් වාට. ඉතින් අනිවාර්යෙන් බලන්න මිස් කරන්න එපා. ඔයගොල්ලෝ ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. බලන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් ලස්සන අපාර්ට්මන්ට් එකක මම හිටියෙත්. ඉතින් ඒකෙත් හොඳ සීන් වගේක් වුණා. ඒකත් මම දාලා ඉතින් වීඩියෝ එක බලන්න වීඩියෝ එක අපාර්ට්මන්ට් ටුවර් එක. මගේ යතුරු නැති වෙලා වෙච්ච සීන් එක. ඒක බලන්නකො. යතුරු ඇතුලේ තියලා දොර වහලා vlog එකක් කරන්න ගිහිල්ලා ඒකත් බලන්න. රයිට්. ඉතින් ඊට පස්සේ 2025 වෙච්ච දේවල් අමතක වෙන්නේ නැති දේවල්. ඉතින් මේ ඊට පස්සේ මම ඩිසැම්බර් 12 වෙනිදා ඇතර මම අතන සෙකන්ඩ් ප්ලේස් එක ගත්ත හින්දා මම කුවේට් එකට ආවට පස්සේ මොකද මගේ කන්ඩිෂන් එකත් හොඳයි. ඉතින් ගොඩක් කට්ටිය කිව්වා කුවේට් එකේ ඉන්න කුවේට් එකේ ෂෝ එකේ තියෙන ප්‍රෝ ෂෝ එක කරන්න. රයිට් ඊට පස්සේ මම කුවේට් එකේ ඩිසැම්බර් 12 කුවේට් ප්‍රෝ මම ෆස්ට් ටයිම් කරේ. මම 2021 හරි ෆස්ට් ටයිම් කරා කුවේට් ෂෝ එක. ඒක තමයි මගේ ෆස්ට් ඇතලීට් කෙනෙක් විදියට මම 22 එකේ. මොකද කොවිඩ් වලින් පස්සේ රයිට් මේක මම කුවේට් එකේ මම ගොඩක් කරේ. අතනම කුවේට් එකේ ඉන්න හින්දා කුවේට් එක මතක තියෙන හරි මෙඩල් එකක් ඕන කියලා ප්‍රමාදය මම ගොඩක්ම කරේ. මොකද මම දන්නවා මේකේ කුවේට් එකේ ප්‍රෝ එකක් ගන්න ගොඩක් අමාරුයි. මේක ඇතලීට්ස්ලා ගොඩක්ම ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් කියන්නේ හයි ප්‍රොෆෙෂනල්. මොකද කෑම බීම අනික මේගොල්ලෝ ගොඩක් PDS ගොඩක් වගේ ෆුල් හෙවි යූස් කරන. ඒ කියන්නේ ඒගොල්ලෝ just purpose for only medal එකට purpose කරලා. ඉතින් අපිට ඒක පොඩ්ඩක් අමාරුයි. අනික මගේ කැටගරිය මම කියන්නේ මගේ පර්පස් එක එහෙම නෙවෙයි. මම ගොඩක්ම කරන්නේ ෆිට්නස් එක ලුක් එක වාගේ ඇඟේ කන්ඩිෂන් එක ඇඟේ ෂේප් එක මේ හැමදේම තියන් අපි ලස්සන හොඳ ඇඟක් තමයි හරියට හරි ගස්සන ඕන long life. ඒ කියන්නේ ගොඩක් කල් පාතින. ඒක තමයි ගොඩක් හදන්නේ. adding the tissues තමයි very important වෙන්නේ. නැතු ඔයා ගොඩක් මෙහි ඉන්න සින්තෝල් වර්ග shoulders වලට දීලා lower shoulders එක ලොකුවට හරි ගස්සගෙන නිකන් වතුර වගේ පුම්බගෙන ඒවා එච්චර තේරුමක් තියෙන දේවල් නෙවෙයි. ඉතින් මෙඩල් එකක් අරගෙන පස්සේ මේ අයියා මම කලින් මෙහෙම තමයි දැන් මෙහෙම වුණාට අර එහෙම ගොඩක් කට්ටිය ඉන්නේ. එහෙම හරියන්නේ නැහැ. ඒකට මම අච්චර කැමති නැහැ. තේරෙනවද? කලින් වායමිට නම් දැන් ඊට වඩා හොඳ තත්ත්වයක ඉන්නවා. ඒක තමයි මම කැමති. මගේ ඇතලීට්ස්ලා මම ගොඩක් මගේ ක්ලයන්ට්ස්ලා මම ගොඩක් කියන්නේ එමයයි. මේ අර මයි බොයි වෙල එකපාරට මිසින් එන ඒ ස්ටයිල් එකට මම ඇත්තටම අවංකවම කැමති නෑ. මම කෙනෙකුට මේව කරෝ නෙවෙයි. මට ඕනේ කෙනා ප්‍රෝග්‍රෙස් වෙන්න. ඔයා සල්ලි නැතුව පටන් ගත්තා නම් අද ඔයා ඊට වඩා පොඩ්ඩක් උඩ තට්ට වෙනවා. ඒකට තමයි මම ගොඩක්ම මේ වීඩියෝස් කරන්නේ. මොකද මම කිසිම දෙයක් නැතුව පටන් ගත්ත චරිතයක් මගේ කියන්නේ ලයිෆ් ස්ටෝරියක් ඇහුවොත් ඕගොල්ලෝ ඇත්තටම කියන්නේ හිතා ගන්න බැරි වෙයි. ඉතින් එහෙනම් මම ලයිෆ් ස්ටෝරි කරලා නැහැ ගොඩක්. ඒ කියන්නේ පොඩියටම පටන් ගත්ත චරිතයක්. ඉතින් තනියෙන් තමයි මම කියන්නේ වයිෆ් අපි ඉන්නොත් අපි එකතුල තමයි හැමදේම කරන්නේ. ඉතින් තනියෙන් තමයි කරන්න කියන්නේ. අපි ඒ කියන්නේ අපිම හම්බ කරලා අපිම වියදම් කරේ. ඒ කියන්නේ අතෝ කිසිම මේකක් නැහැ. ඒ කියන්නේ මානසිකයෙන් තමයි අපි හැමදේම කරන්නේ. ඉතින් ඒ දේ ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ගෙවල් වල සපෝට් එක මේ හැමදේම අනිත් දේ තමයි මම කියන්නේ වැදගත්ම දේ තමයි ඩිසැම්බර් 12 ෂෝ එක ගැන කතා කරන්න කලින්
ෆිට්නස් ෆීල්ඩ් එකට මේ අපි බොඩි බිල්ඩින් කියන එකට මේක ෆුල් ටීම් වර්ක් එකක් ඇතුළේ. දැන් මගේ මේ රිච් ගොමන ඉන්න මගේ වැඩ කරන තැනගෙන මට සපෝට් කරලා තියෙනවා. මගේ කලීග්ස්ලා කියන මට කන්න ඕන නම් ඒගොල්ලෝ රිප්ලේස් කරලා ජගත් ගිහිල්ලා කාලෙන්න කියනවා. ඊට පස්සේ දැන් අපේ හවුස් එන්වයරන්මන්ට් එකේ ජිම් එකේ කෙනෙක් ඇවිල්ලා ආට සපෝට් එකක් දෙනවා නම් ඒ සපෝට් එක කෝචස්ලගේ පළවෙනි කෝච් නේ වාට from beginning starting එකේ වාට ඉන්න කවුද කෝච් එයාගේ ඉඳලා අද වෙනකන් මම හැමෝටම රෙස්පෙක්ට් කරනවා. මොකද මගේ ස්ටාර්ට් එකේ ඉඳලා අද වෙනකන් හිටිය හැමෝටම මාගේ දැන් මම ලංකාවේ ෂොප් එකක් කරනවා. මට ඒ දේවල් වලට උදව් කරනවා. මොකද මේ හැමෝ උදව්වම ඕන. මට ගොඩාක් කට්ටිය උදව් කරනවා. ලංකාවේ සමහර දේවල් මගේ සප්ලිමන්ට් ස්ටෝර් එකක් ඔයගොල්ලෝ දන්නවා JG Nutri Store මගේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඒවට උදව් කරන කට්ටිය මට සප්ලිමන්ට් සපෝට් කරන කට්ටිය ඉතින් මේ හැමදේම මගේ ක්ලයන්ට්ස්ලා සම්පූර්ණ මගේ වටේ ඉන්න ඔක්කොම හැමෝම මට උදව් කරනවා. ඒ කියන්නේ හැම උදව්වක්ම මොන හරි වක්‍රවකාරයෙන් ඒක අපිට හෙල්ප් එකක් එනවා. ඔයගොල්ලෝ මම තේරෙනවද මම කියන දේ සමහරට මගේ සප්ලිමන්ට් ස්ටෝර් එකේ මගේ සප්ලිමන්ට් ගන්න කෙනෙක් දැන් මල්ලි කෙනෙක් කවර මගේ සප්ලිමන්ට් ගන්නවා ඒකත් මට හෙල්ප් එකක් කරනවා. මොකද ඒ සල්ලි ගිහලා ෂොප් එකේ ඒක මම යූස් කරනවා මගේ මේ දේවල් වලට. ඉතින් ඒක තමයි ඒකින්ද මම නිතරම කියන්නේ මේ අපි ඉන්න වටේ හැමෝම අපිට උදව් වෙනවා. ඉතින් මේ ගමන තනි ගමනක් නෙවෙයි. මේ ගමන පිටිපස්සේ ගොඩාක් කතන්දර තියෙනවා. ඉතින් එහින්දා මේ කම්පිටිෂන් යන කරන කෙනෙක් හරි ෆිට්නස් ජර්නි එක යන කෙනෙකුට ලොකු සයිඩ් සපෝට් එකක් තියෙනවා. ඉතින් ඒක තමයි පිටිපස්සෙන් දෙන මොරාල් එක වාට ගොඩක් වදිනවා. ඉතින් රයිට් ඩිසැම්බර් 12 මම ෂෝ එක කරන්න. ඉතින් මේකෙදි ගොඩක්ම මම ඩිසැම්බර් 12 මගේ ෂෝ එකෙත් මම වීඩියෝස් දාලා දෙනකොට බලන්න පුළුවන් vlog එකක්. රයිට් මේකෙදි මම ගොඩක්ම මෙහිදි තමයි හැමදේම රෙඩි වෙන්නේ. මේක රෙජිස්ට්‍රේෂන් එක ගොඩක් ගණන්. ඇත්තටම එක ඒ කියන්නේ එක කැටගරි එකට ලක්ෂ 1.20ක් සෙකන්ඩ් කැටගරිය ඔයා ගන්නවා නම් ඒකට 40000ක් එහෙම ප්‍රමාණයක්. ඒ කියන්නේ මම මේ කැටගරි දෙකකට වුණා. ඒකෙදි ගොඩක්ම උනේ මං හිතන්නේ ගිය එක නේ මට ඇත්තටම ඒගොල්ලෝ ඒ විදිහට දෙන්නේ නැහැ. කැටගරි මට චේන්ජ් කරන්න වුණා. ඉතින් ඒකත් මගේ හයිට් රේන්ජ් එක මම ක්ලාස් C කරන්නේ. මේගොල්ලෝ මම ක්ලාස් D කරා. ඉතින් එතනත් පොඩි ગેප් එකක් තියෙනවා. يعني මට වඩා පොඩ්ඩක් උස වුණා ගම ඒගොල්ලෝයි සයිස් එක පොඩ්ඩක් වැඩි. කියන්නේ මසල් ඩෙන්සිටි. රයිට් ඒක වෙනම සීන් එකක්. ඊට පස්සේ ඉතින් ඒකෙදි මම ෂෝ එක රෙජිස්ට්‍රේෂන් කැටගරි දෙකකට කොහොම හරි ලක්ෂ 2ක් විතර කිට් වෙනවා ගියා. ඊට පස්සේ ඒක ටෑනින් වලට 40ක් කියන්නේ කෙලින්ම 40ක් ඕල්මෝස්ට් මට ඒකේ සාමාන්‍යයෙන් ෂෝ රෙජිස්ට්‍රේෂන් එකයි ටෑන් එකයි විතරයි තුනේ. මොකද මම මෙහි රට ඇතුළේ ඉන්න කෙනා. ඉතින් ඒකට ඕල්මෝස්ට් මට කොහොම හරි 2 ගාණක් විතර කිට්ටු වෙන්න වගේ සෙට් වුණා ඔක්කොම. ඉතින් ඔක්තෝබර් ඊට පස්සේ ඒකේ මගේ 12 වෙනිදා ෂෝ එක. ඒ කියන්නේ කලින් දවසේ මම ගිහලා රෙජිස්ට්‍රේෂන් වෙලා ආවා. 11 වෙනිදා 12 වෙනිදා තමයි ෂෝ එක තිබුණේ. ඉතින් රෙජිස්ට්‍රේෂන් එකේදී මම හැමදේම පේ කරලා ඔක්කොම ක්ලියර් කරා. ඊට පස්සේ next day ෂෝ එක. ඉතින් මේ ෂෝ එකේදී මම නැවතත් මගේ මාස්ටර් ක්ලාස් එකේදී මම second place. ඉතින් මේක තමයි මගේ මට ගොඩක් ලොකු මොකද කියන්නේ උනේ. ඒ කියන්නේ මගේ පළවෙනි ෂෝ එක third ඊළඟ දෙකේ මම second place. ඉතින් ඒ කියන්නේ මම almost ගොඩක් කිට්ටුවේ ඉන්නවා. මොකද මම ෆස්ට් ප්ලේස් මට ආවන මට ඊට පස්සේ පුළුවන් ඕවරෝල් එකට යන්න. ඉතින් මගේ මේ ෂෝස් වලින් පස්සේ ඒ කියන්නේ මම ඕල්මෝස්ට් ඔයගොල්ලෝ දැනත් මම පළවෙනි ෂෝ එක දෙවෙනි ෂෝ එකේදී මම ගොඩාක් සල්ලි වීදම් කරගෙන මේක කරන්නේ. ඊට පස්සේ මම කෙලින්ම සයිලන්ට් රයිට් දැන් සයිලන්ට් මූඩ් එකේ යන්නේ. ඉතින් සයිලන්ට් මූඩ් දාන් ට්‍රේනින් කරනවා. දැන් මගේ ගොඩාක් රිකවරි ප්‍රොසෙස් එකක් යන්නේ. මම ඒකත් පොඩි ෂෝට් මේකක් කියන්න. දැන් මේ දේවල් ඔක්කොම ඇචීව් කරගත්තට පස්සේ තියෙන වෙනම සතුටක්. ඒක වෙනම දෙයක්. ඉතින් රයිට් මම ඔක්තෝබර් 8 කරනවා US එක. ඊට පස්සේ මම නොවැම්බර් 15 කරනවා ඉතාලි. ඊට පස්සේ ඩිසැම්බර් 12 මම කරනවා කුවේට්. ඉතින් මේකෙදි third place එකයි second place දෙකයි. ඒක තමයි මගේ achievement එක. ඉතින් almost expenses බැලුවොත් මේකේ total expenses බැලුවොත් මම පළවෙනි එක නිකන් 8යි 10ත් අතර ඊළඟ සාමාන්‍යයෙන් 8යි 9ක් ඒ වගේ කිට්ටු වෙනවා. නිකන් 6යි 9ක් නේ almost 8යි 9 ඒ වගේ අතර කිට්ටු වෙනවා. බේජර් බේසික්ස් මේජර් බැලුවාම. ඉතින් ඊට පස්සේ කුවේට් එකෙත් almost 2මාරක් විතර වගේ මට වියදම් වුණා. ඒ කියන්නේ රෙජිස්ට්‍රේෂන් එකේ. ඉතින් almost අතන almost නිකන් ලක්ෂ ඒ කියන්නේ 20 ක්‍රොස් වෙලා මම හිතන්නේ 20 25 අතර වගේ එක්ස්පෙන්සස් එකක් තියෙනවා සම්පූර්ණ. මම කියන්නේ ඕගොල්ලෝ හිතුවොත් පොඩි දේවල් හැමදේම එක US වල ගිහලා එහෙ ඇවිදිනවා මෙහෙ යන්නේවා ගන්න ටැක්සි කෑම බීම ඉතාලියේ ගිහලා ඉතින් ඒ දවස් දෙක තුනට සම්පූර්ණ කෑම ෆුඩ් මේ හැමදේම ඔක්කොම මේ වල එච්චර වගේ වියදමක් කුවේට් එකේ තියෙන වියදමක් ගැන කුවේට් එකේ මෙහෙ ඉන්න නිසා චල් ලොකොට මේක එන්නේ නැහැ. ඉතින් ඕල්මෝස්ට් ඒ වගේ වියදමක් අතර සාමාන්‍යයෙන් මම හිතන්නේ 25 පහ ඉන්නේ. මම කියන්නේ මේ වෙදී ප්‍රධාන දේවල් මොකද මම මෙහෙන් ගොඩක් මේ සැරේ මම ගොඩක් දේවල් කරේ. මම මෙහෙන් ගොඩක් දේවල් අරගෙන ගියා. ඒ කියන්නේ ක්‍රීම් රයිස් මගේ සප්ලිමන්ට්ස් මම ඔක්කොම අරගෙන ගියා. හේතුව තමයි මට දන්නව තවත්
එක්ස්පෙන්සස් වැඩි වෙන හින්දා ඉතින් ඕල්මෝස්ට් ඒ වගේ රේන්ජ් එක වගේ තමයි තියෙන්නේ. හිටිය මම නිකන් ඔයගොල්ලෝ අනුමාන කරලා කිව්වේ මේක මේ ලොකු හයිෆයි කතාවක් කියන්න කරපු දෙයක් නෙමෙයි. නිකන් සාමාන්‍ය එහෙම යන්නේ හිතුවා මොකද මම තනිය යන කෙනෙක් හිටියේ. සාමාන්‍ය දෙන්න තුන් දෙනෙක් එක්ක යනවා මෙන්න මේ දේවල් ෂෙයාර් වෙනවා. අර එතන තමයි තියෙන මේ බෙනිෆිට් එක. දැන් ගොඩක් අපි මේ කුවේට් එක 40 ගොඩක් කරන්නේ තුන් දෙනෙක් තමයි යන්නේ කියලා ෂෝට්ස්. මොකද ටක් ගාලා කට්ටියට ෂෙයාර් වුණාම අර ඔයාලට තනියෙන් දේ ගන්න උනාක් වෙන්නේ නැහැ. රයිට්. ඒ දේවල් එහෙමයි. ඉතින් ඒක තමයි මගේ ඩ්‍රීම් එක කොහොම හරි මේ අවුරුද්දේ සක්සස් වෙන්න කියලා මම හිතනවා ඔයගොල්ලෝ බ්ලෙසිං කරයි. ඔයගොල්ලෝගේ බ්ලෙසිං එක ගොඩක් වැදගත් වෙනවා මට. ඇත්තටම thank you so much. මගේ channel එකේ මම ගොඩාක් වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඒ වුණාට ඔයගොල්ලෝ දන්නවා මොකද මම කෙලින්ම හැමදේම කතා කරන වීඩියෝ channel එකක් හින්දා ගොඩක් කට්ටිය මාත් එක්ක එකතු වෙනවා අඩුයි. ඒවා සීන් එකකුත් තියෙනවා. ඒක ඇත්තට ප්‍රශ්න නැහැ. මම ගොඩක් කරන්නේ මේ දේවල් ඔයගොල්ලෝ ලොකු knowledge එකක් දෙන්න මොනවා හරි දෙයක් ඔයගොල්ලෝ වීඩියෝ එකෙන් ගන්න නැති කියලා හිතනවා. වීඩියෝ එක ගොඩක් දිග වෙන්න පුළුවන්. දිග වුණාට ඇත්ත කතාව මම මේක කතා කරේ. ඉතින් ගොඩක් කට්ටිය හිතන මොකද මම කවදාත් කියලා නැහැ මේ වගේ දේවල් කතා කරලා නැහැ. ඉතින් මම රයිට් අද මෙසරේ මම හිතුවා මගේ 2025 මම මේ මහන්සියෙන් achieve කරදී ඔයගොල්ලන්ට පොඩ්ඩක් share කරන්න ඕන කියලා. ඉතින් ගොඩක් සතුටුයි guys. thank you so much. ඉතින් ලංකාවට තවත් මම ගොඩක් තියෙනවා මම මෙතන පොඩි ප්‍රමාණයක් ගහලා තියෙන බේසික්ස් මගේ අල්මාරිය ගොඩක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මම ගම්පහ කිරදල මගේ ස්ටෝර් එකේ තියෙනවා. රයිට්. මගේ ස්ටෝර් එකත් එක්කම අලුත්ම වැඩක් කරනවා. මේ සම්පූර්ණ වැඩේ ඉවරනකොට මම අනිවාර්යයෙන් ඔයගොල්ලෝ වීඩියෝ එකක් රිලීස් කරනවා. ලොකු ස්පෙෂල් වැඩක්. ඉතින් මම හිතන් ඉන්නවා මගේ සම්පූර්ණ මෙඩල්ස් ඔක්කොම ලංකාවේ කට්ටියට බලන්න ඇවිල්ලා පුළුවන්. මගේ සප්ලිමන්ට් ස්ටෝර් එකේ සම්පූර්ණ එක වෝල් එක සම්පූර්ණ මගේ මෙඩල්ස් ඔක්කොම ෆ්‍රේම්ස් කරන්න. ඉතින් ස්ටෝර් එකට එනකොට බලන්න පුළුවන් ලංකාවට ගොඩක්ම හොඳ අලුත් ස්පෙෂල් ඒ කියන්නේ වෙනස්ම මෙඩල්ස් ඕගොල්ලෝ ගොඩාක් බලන්න පුළුවන්. දැන්ට මම ළඟ තියෙනවා මෙඩල්ස් ඉන්ටර්නැෂනල් මෙඩල්ස් 18ක් තියෙනවා. ඉන්ටර්නැෂනල් මෙඩල්ස් ෆර්ස්ට් සෙකන්ඩ් ෆිෆ්ත් එකේ එක සර්ටිෆිකේට් එකක් තියෙනවා. මම හිතන්නේ සර්ටිෆිකේට් එක මෙතන ගහලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මෙතන පේන්නේ මගේ සර්ටිෆිකේට් එක ෆිෆ්ත් එක හංගේරි 2024 එකේ. ඉතින් දැන් මම ගොඩක්ම කරන්නේ ફોකස් කරලා මේ අවුරුද්දේ මම කරන්නේ ඉතාලි මාස්ටර් එක ප්‍රෝ කාඩ් එක ફોකස් කරලා. guys thank you so much. වීඩියෝ එක ටිකක් දිග ඇති. ඉතින් මම දිගටම දැන් වීඩියෝස් ගේනවා. බය වෙන්න එපා. අලුත් බෑග්ග්‍රවුන්ඩ් එකක් පොඩ්ඩක් හරි ගස්ස ගත්තා. ඉතින් මගේ සෙටප් එක පොඩ්ඩක් වෙනස් කරගත්තා. ඔයගොල්ලෝ හොඳ වීඩියෝස් ටිකක් ගේන්න ඕන හින්දා. ඉතින් මම ලයිට් ඊළඟ කතා කරනවා. ළඟදී වෙනවා මගේ පෙප්ටයිඩ්ස් පිළිබඳව ඔයගොල්ලන්ට. අනික තමයි PDS ගැලවන මම වෙනමම පොඩ්ඩක් වෙනස්ම ආකාරයකට. මොකද ගොඩක් අය අහන දේවල් තියෙනවා. ඒ ගැන ගොඩක් කතා කරන්න ලබනවා. කෙලින්ම ඩයරෙක්ට් හරියටම අනිත් දේ තමයි ෆිට්නස් ජර්නි එකක් යන්න කැමති ඔයගොල්ලෝ පුළුවන්. වෙබ්සයිට් එක තියෙනවා. එකතු වෙන්න පුළුවන්. හරියට හරි දේ ඉගෙන ගන්න, හරියට හරි දේ කරන්න. one and only JJ Fitness guys. thank you so much. I love you all. කට්ටිය හොඳට සැපෙන් සතුටින් විනෝදයෙන් ඉන්න. health එක කියන්නේ ගොඩාක් වැදගත්. ඕගොල්ලෝ සතුටින් හොඳින් හිටියොත් health එක is wealth. ඉතින් සතුටින් ඉන්න. thank you guys. see you next video.